ඩොක්ටර් ෆිස් චැනලයකට ඔබ සාදරයෙන් පිළිගන්නවා. ගොඩක් අයට තියෙන ප්‍රශ්නයක් තමයි ෆෝන් එක ස්ලෝ වෙනවා, ස්ට්‍රැක් වෙනවා. එහෙම නැත්නම් හරියට වැඩ කරන්නේ නැහැ. මේ පිළිබඳව පැහැදිලි කරන්න මම ඔයාලට ෆෝන් තුනක් ගෙනා පරණ Huawei ෆෝන් එකක්, ඒ වගේම ටැබ් එකක්, ඒ වගේම Samsung S20 Plus ෆෝන් එකක් ගෙනාවා. Huawei ෆෝන් එකේ මෙමරි ෆුල් වෙලා තියෙන දැන්. ඉතින් ස්ට්‍රැක් වෙලා හරියට වැඩ කරන්නේම නැහැ. සෙටින් එකට ගිහිල්ලා ෆෝන් මෙමරි එක සිලෙක්ට් කරගෙන බලන්න මොකද වෙලා තියෙන්නේ කියලා. මෙතනට ඔයාලට පේනවද ෆෝන් මෙමරි එකේ ෆ්‍රී ස්පේස් එක 0 වෙලා තියෙනවා. මෙහිදී පළවෙනි පියවර වශයෙන් ස්ටෝරේජ් ක්ලීන් කරලා බලමු. මෙහිදී ඔයාලට පේනවා ඇති අනවශ්‍ය ගබඩා කිරීම. එහෙමත් නැත්නම් ඩුප්ලිකේට් ෆයිල්. අපි ඒවා ඉවත් කර ගන්න ඕනේ. අමතර ෆයිල් ක්ලීන් වුණත් පිරිසිදු වුවත් ඔබට පේන්නේ තාමත් එම ස්ටෝරේජ් එක ෆෝන් මෙමරි එක තවමත් පැහැදිලි නැති බව. ඒ නිසා ඔබ මෙහි ඇති අනවශ්‍ය ෆයිල්, ඔබගේ වීඩියෝ, ඔඩියෝ, ඒ වගේම ඉමේජ් ෆයිල්, අනවශ්‍ය ෆයිල් ඉවත් කරගත යුතු වෙනවා. මේ කුමන දේ කළත් ඔබගේ ෆෝන් මෙමරි සඳහා නිශ්චිත පිළිතුරක් ලැබෙන්නේ නැත්නම් ඔබ ෆෝන් එක ෆෝමැට් කරගත යුතු වෙනවා. ෆැක්ටරි රීසෙට් කරගත යුතු වෙනවා. ඒ වගේම හේතු කාරණා සෑදෙන තවත් උපකරණ බලමු ටැබ් දුරකථන එක. එහිත් ඔබ ස්ටෝරේජ් ෆෝන් මෙමරි සඳහා යන්න ඕනේ. මෙහිදී ඔබට පේනවා ඇති ෆෝන් මෙමරි කළු පාටින් පේන ප්‍රදේශය ෆ්‍රී ස්පේස් වශයෙන් තියෙනවා. එහෙත් මෙහි මික්ස් ෆයිල් කියන ප්‍රදේශය අනවශ්‍ය ෆයිල් ඔබ ඉවත් කරගත යුතු වෙනවා. සියලුම ෆයිල් තෝරගෙන එය ඩිලීට් කර දැමිය යුතු වෙනවා. ඊට අමතරව කැච් ඩේටා කියන ෆයිල් එකත් ඔබ ක්ලියර් කරගත යුතු වෙනවා. දැන් ඔබට පේනවා ඇති මේ ෆයිල් සියල්ලම අමතර හා අනවශ්‍ය ෆයිල් ඉවත් කර ඇති බව. මේ ආකාරයටත් ඔබට විසඳුමක් ලබා ගන්න පුළුවන්. අපි තවත් ෆෝන් එක ස්ටෝරේජ් පිළිබඳව විමසා බලමු. මෙහිදීත් ඔබ ෆෝන් මෙමරි එකට යන්න ඕනේ. ෆෝන් මෙමරි තෝරාගෙන එහිත් ඔබ මෙමරි හා ස්ටෝරේජ් පිළිබඳව තෝරා ගැනීමක් කරන්න ඕනේ. ප්‍රථමයෙන්ම ඔබ ෆෝන් මෙමරි එක ක්ලීන් කරගන්න වෙනවා, පිරිසිදු කරගන්න වෙනවා. එහිදී ඔබ මේ ආකාරයෙන් ක්ලීන් බටන් එක ක්ලික් කර අනවශ්‍ය ෆයිල් ඉවත් කර ගැනීමක් කළ යුතු වෙනවා. දැන් ඔබට පේනවා එම තත්ත්වය පිරිසිදු වූ බව. ඒ විදිහටම ස්ටෝරේජ් එකත් ක්ලියර් කරගත යුතු වෙනවා. මෙහිදී ඔබට පේනවා යට ගැලරි හා my file කියලා ෆයිල් දෙකක් තියෙනවා. ගැලරි එකේ තියෙන්නේ ඔයා කලින් ෆෝන් එකෙන් ඩිලීට් කරපු ෆයිල් ටික ලෝඩ් වෙන තැන. අනවශ්‍ය ෆයිල් එකතු වෙන තැන. ඒ නිසා මේ සියලුම ෆයිල් තෝරාගෙන ඩිලීට් කිරීමක් කරගත යුතු වෙනවා. ඉවත් කිරීමක් කරගත යුතු වෙනවා. දැන් ඔබට පැහැදිලි ඇති. අනවශ්‍ය ෆයිල් ඉවත් කරගත්තා. ඒ වගේ my file වල තියෙන අනවශ්‍ය ෆයිල් ඉවත් කරගත යුතු වෙනවා. මේ ආකාරයට ඔබට පුළුවන් ඔබගේ දුරකථන වල තියෙන අනවශ්‍ය වීඩියෝ හා ඔඩියෝ ෆයිල්, ඒ වගේම ඉමේජ් ෆයිල් ඉවත් කරගන්න. ඔබගේ මෙමරි එක හා ස්ටෝරේජ් එක ක්ලියර් කරගන්න. මේන් ඔබට පුළුවන් ඔබගේ දුරකථනයේ තියෙන බාධා වීම, එහෙම නැත්නම් ස්ලෝ වන ගතිය, මේ ආදී බොහෝ කාරණා වලට පිළිතුරක් ලබා ගැනීමට පුළුවන් වෙනවා. මේවා දන්නා ආකාරයෙන් කර පැහැදිලි කිරීමක් බැවින් වරදක් වූ වන සමාවන්න. අතපසු වීම වලට ඔබගේ පිළිතුරු බලාපොරොත්තු වෙනවා. ස්තුතියි.